everyone, welcome back to my channel. ඉතින් මම අදත් ඔයාලට රීඩින් එකක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මේක කලින් වීඩියෝ එකේ part 2 එක. ඉතින් අපි මේකෙන් බලන්නේ වගේ future partner ඔයාලට මොන වගේ situation එකක මොන ගැහෙයිද ඒ වගේම කවද මොන ගැහෙයිද කියන එක. ඉතින් තාම part 1 එක බැලුවේ නැත්නම් ඔයාලට part 1 එක බලලා part 2 එක ඊට පස්සේ බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තාම ඔයාලා channel එකට subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා ඉදිරියටත් මේ වගේ readings බලන්න මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා personal reading එකක් ගන්න කැමති නම් මම කමෙන්ට් එකේ දාලා තියෙන ඩීටේල්ස් එකෙන් මම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ෆ්‍රී රීඩින්ග්ස් ගන්න කැමති නම් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලට ගිහිල්ලා මගේ වෙබ්සයිට් එකකින් ෆ්‍රී රීඩින්ග්ස් ගන්න පුළුවන්. ඒ වගේම මම සිංහල වීක්ලි රීඩින් එකක් අප්ලෝඩ් කරලා තියෙනවා මගේ වෙබ්සයිට් එකට. ඒකේ ලින්ක් එකත් මම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්න. ඔයාලට ගිහිල්ලා ලබන සතියේ මොනවද සිද්ධ වෙන්නේ කියලා සිංහල රීඩින් එකක් බලා ගන්න පුළුවන් මගේ වෙබ්සයිට් එකේ. ඉතින් ඒකත් තියෙනවා ඔයාලට බලන්න කැමති නම්. ඉතින් ෆයිල්ස් තුනක් තියෙනවා. ඔයාලට කැමති ෆයිල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ටයිම් එක අවශ්‍ය නම් වීඩියෝ එක පෝස් කරලා ටයිම් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැනටමත් ෆයිල් එක සිලෙක්ට් කරගෙන ඇති කියලා. අපි එහෙනම් ඔයාලගේ රීඩින් එක පටන් ගමු. හායි ෆයිල් නම්බර් 1 අපි බලමු ඔයාගේ ෆියුචර් පාර්ට්නර් ඔයාට කොහෙදි මොන විදිහට මුණ ගැහෙන්නේ කියලා. ඒ වගේම කවදද මුණ ගැහෙන්නේ කියන එක අපි මේ රීඩින් එකෙන් බලමු. හරි ෆයිල් නම්බර් 1 ඉතින් ඉස්සෙල්ලාම මම මෙතනදි දකින්නේ මෙතන මම මැසේජ් කීපයක් දකිනවා එක එක කොටස් වලට. ඉතින් මේක ඔයාලට අදාළ විදිහට අරගන්න පුළුවන්. මම දකිනවා සමහරක් අයට මේ කෙනා වගේ ජීවිතේ දැනටමත් ඉන්නවා. නැත්තම් ඉක්මනින්ම මුණ ගැහෙනවා. ඉතින් සමහරක් අයට මේ කෙනා සතියක් දෙකක් වගේ ඇතුළත වුණත් මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් අයට මේ කෙනා මම දකින්නේ සමහරක් විට ඔයාගේ ජීවිතේ වර්තමානයේ දැනටමත් ඔයාගේ අපට ඉන්න වෙන්න පුළුවන් අත් එක්ක කතා බහ කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් කලින් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක මැච් කරලා බලනවා මේ කෙනාව දන්නවද නැද්ද කියන එක. ඉතින් ඔයා මේ කෙනාව දන්නේ නැත්නම් මම දකිනවා මේ කෙනාව ඔයාට අගෝස්තු මාසෙ වගේ කාල සීමාව තුළ මුණ ගැහෙන්න හැකියාව තියෙනවා කියන එක ටයිම් ෆ්‍රේම් එක විදිහට මම දකින්නේ. අගෝස්තු මාසෙ වගේ කාල සීමාව තුළ ඔයාට මේ කෙනාව මුණ ගැහෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ කෙනාව ඔයාට මොන විදිහටද මුණ ගැහෙන්නේ කියලා බලද්දි මම දකිනවා ගොඩක් අයට මේ කෙනාව ඔයාට ට්‍රැවල් කරද්දි මීට් වෙන්න පුළුවන්. සමහරක් අයට ඔයා නිවස මාරු කරන්න නැත්නම් ඔයා ඉන්න තැන වෙනස් කරන්න වගේ අයිඩියා එකක් තියෙනවා නම් එහෙම කළාට පස්සේ ඔයාට මේ කෙනාව මුණ ගැහෙන්න පුළුවන්. ඒ වගේම මම දකිනවා සමහරක් අයට ඔයා කියන්නේ වෙන රටක වගේ ඉන්න කෙනෙක් නැත්නම් මේ කෙනා වෙන රටක වගේ ඉන්න කෙනෙක් නම් ඒ කෙනාව ඔන්ලයින් මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කෙනා සමහරක් අයට ඔයාගේ ජීවිතේ අමාරු කාලයක් පහු කරන් වා ඉස්සරහට යන අවස්ථාවකදී මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ possibilities ටික තමයි මම දකින්නේ file 1 සඳහා. ඉතින් file number 1 මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා ඔයාගේ future partner ඔයාට කවදද සහ කොයි විදිහටද මුණ ගැහෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ reading එක ඔයාට helpful වෙන්න ඇති කියලා. අපි නම් ඔයාලගේ ඊළඟ රීඩින් එකෙන් හම්බෙමු. හායි ෆයිල් නම්බර් 2 අපි බලමු ඔයාගේ ෆියුචර් පාර්ට්නර් ඔයාට මොන විදිහටද කොයි වගේ කාල සීමාවක් තුලදී මුණ ගැහෙයිද කියන එක. ඉතින් කාල සීමාව දිහා බලද්දි මම දකින්නේ ගොඩක් දෙනෙක්ට ඔයාට මේ කෙනාව තව අවුරුද්දකින් වගේ තමයි මුණ ගැහෙන්නේ. කියන්නේ 12 months from now කියලා තමයි ඔයාගේ කාඩ් එකේ තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට ලබන අවුරුද්ද මේ කාල සීමාව වගේ තුල ඔයාට මේ කෙනාව මුණ ගැහෙන්න හැකියාවක් තියෙනවා. සමහරක් අයට ඉදිරි අවුරුද්ද ඇතුළත මුණ ගැහෙන ඉඩ කඩ තියෙනවා. ගොඩක් අයට මම දකින්නේ ලබන අවුරුද්ද මේ වගේ කාල සීමාව තුල ඔයාට මේ කෙනාව මුණ ගැහෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ කෙනා ඔයාට මොන විදිහට මුණ ගැහෙයිද කියලා බලද්දි මම දකින්නේ මේ කෙනා ගොඩක් දුරට ඔයා වැඩ කරන තැන නැත්තම් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ බිස්නස් එක මාර්කින් ඒ වගේම සමහරක් අවස්ථාවලදී රැකියාවට රිලේටඩ් ඉවෙන්ට්ස් නෙට්වර්කින් ඉවෙන්ට්ස් වගේ අවස්ථාවලදී මොන හරි ප්‍රොජෙක්ට් එකක් යන අවස්ථාවදී වගේ ෆයිනෑන්ස් පැත්තට බැර නැත්තම් රැකියා ජීවිතයට බර
අවස්ථාවලදී ඔයාට මේ කෙනා මුණ ගැහෙන්න තියෙන chance එක වැඩි කියලා තමයි මම දකින්නේ. කියන්නේ රැකියාව, බිස්නස් එක මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනව නැත්නම් මොනවා හරි ඉවෙන්ට්ස් වලට ඔයා යනවා නම් අන්න ඒ වගේ අවස්ථාවක තමයි ගොඩක් දෙනෙක්ට මේ කෙනාව මුණ ගැහෙන්න අවස්ථාව තියෙන්නේ කියලා මම දකිනවා. ඉතින් ෆයිල් නම්බර් 2 ආගේ රීඩින් එකේ මට පෙන්නන්නේ මේ වගේ මැසේජ් එකක්. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. අපි එහෙනම් ඔයාලගේ ඊළඟ රීඩින් එකෙන් හම්බෙමු. හායි ෆයිල් නම්බර් 3 අපි බලමු ඔයාට ඔයාගේ ෆියුචර් පාර්ට්නර්ව කොහොමද කවදද මුණ ගැහෙන්නේ කියන එක. ඉතින් මම මෙතනදී මැසේජස් කිහිපයක් දකිනවා. ඉතින් මම දකිනවා සමහරක් අයට මේ කෙනා දැනටම මුණ ගැහිලා තියෙන it's happening now. ඒ කියන්නේ මේ කෙනා දැනටමත් ඔයාගේ ජීවිතේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා දැනටමත් කතා බහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයා පළවෙනි වීඩියෝ එක කලින් වීඩියෝ එක බලලා එන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඒ කෙනාගේ ඩිස්ක්‍රිප්ෂන් එක මැච් වෙනවද කියලා. ඒ කෙනා දැනටමත් ඔයාගේ ජීවිතේ ඉන්නවද නැද්ද කියන එක එතකොට ඔයාලට තහවුරු කරගන්න පුළුවන්. ඒක ඔයා දැනගත්තට පස්සේ දැන් ඔයාට හිතෙනවා නම් එහෙම කෙනෙක් මගේ ලයිෆ් එකේ නැහැ කියලා. අන්න ඒ කට්ටියට තමයි මම මේක කියන්නේ. එහෙම ඔයාගේ ජීවිතේ කවුරුත් නැත්තම් මම කියපු ඩිස්ක්‍රිප්ෂන් එකට අනුව ඔයාට මේ කෙනා මුණ ගැහෙන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සහ නොවැම්බර් කියන කාල සීමාව අතර. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කලින් වීඩියෝ එක බලලා ඒ කෙනාම ජීවිතේ ඉන්නවද කියලා බලලා නැත්තම් ඒ කෙනා ඔයාට මුණ ගැහෙන්නේ ලබන අවුරුද්දේ අගෝස්තු සහ නොවැම්බර් කියන කාල සීමාව තුල කියන එක තමයි මම දකින්නේ. එතකොට මේ කෙනා මොන විදිහටද ඔයාට මුණ ගැහෙන්නේ කියන එක මම බලද්දි මම දකිනවා මේ කෙනා ගොඩක් දුරට ඔයා අධ්‍යාපනය ලබන තැනක ඒ කියන්නේ යුනිවර්සිටි එකක මොකක් හරි এডুকেෂන් සෙන්ටර් එක ඒ වගේ මුණ ගැහෙන ඉඩ කඩ තියෙනවා. සමහරක් අයට මේ කෙනා ෆැමිලි එක නෑදෑයෙක් අන්න ඒ වගේ පසුබිමක ඔයාට ඒ කෙනා මුණ ගැහෙන්න ඉඩ කඩ තියෙනවා සමහරක් අයට. රැකියාව තුලින් වුණත් මුණ ගැහෙන්න පුළුවන්. මේ possibilities තුන මම දකිනවා. ටිකක් වැඩිපුර possibility එකක් මම දකින්නේ education center එකක් හරි family එක හරි through කියන එක තමයි මම දකින්නේ. ඉතින් work life එක තුලත් මුණ ගැහෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අයින් වෙලා නැහැ. ඉතින් ඔයාට මේ කෙනා දැනට මුණ ගැහිලා නැත්නම් ඒ කෙනා ලබන අවුරුද්දේ තමයි මුණ ගැහෙන්නේ. ඉතින් ගොඩක් දුරට අධ්‍යාපනය ලබන තැනකදී රැකියාව කරන තැනකදී හෝ ෆැමිලි එක නැත්නම් නෑදෑයෙක් through ඔයාට මේ කෙනාව මුණ ගැහෙන්න හැකියාව තියෙනවා. ඉතින් ෆයිල් නම්බර් 3 ඔයාලගේ රීඩින් එකේ මම දකින්නේ මේ වගේ මැසේජ් එකක්. ඉතින් මම හිතනවා මේ රීඩින් එක ඔයාලට හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. අපි එහෙනම් ඔයාලගේ ඊළඟ රීඩින් එකෙන් හම්බෙමු.